ඇත්තටම ජීවනීය සංස්ථා වෛද්‍යතුමිය මගේ මේ රෝගය සතියක් යනකොටම සුවපත් භාවයට පත් වුණා. ඒත් එක මෝහන ප්‍රතිකාරයක් ගොඩාක් මගේ මනසට සැහැල්ලුවක් දැනුණා. ඇත්තමයි මේ එතුමියට මම ගොඩාක්ම ප්‍රාර්ථනා කරන දීර්ඝායුෂ ලැබිලා තව තවත් මේ වගේම මේ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබිලා ඇත්තටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිහිට තමයි වෛද්‍යතුමියට මම ඉල්ලන්නේ. මොනවාගේ අසහනයක්ද තිබුණේ මුලින්? මට කියන්න බැරි තරම් අසහනයක් තිබුණේ. يعني හිතට වද දෙන අසහනයක් මට ජීවිතේ එපා වුණා. කියන්න කොහොම කලකිරීමකින් මම හිටියේ. ડોක්ටර්ට ඉතින් කියන්න වචන මදි මට. මොකෙන්ද බෙහෙත් වලින්ද බෙහෙත් වලින් මෝහනෙන් දෙකෙන්ම මට සුවයක් ලැබුණා. කොහොමද මේ පුතාගේ වෙනස කියලා? පුතා මට මුලින්ම දකින්නකොට පුතා වුණේ පුරා කලකිරලා ජීවිතේ එපා වෙලා මම මැරෙනවා මේ මට ඉඳලා වැඩක් නැහැ ඕම කියලා. එයාගේ මනස අවුල් වෙලා නිතරම අඬන ගතිය තියෙනවා මට මෙයාගේ දුක කියලා. ඉතින් මම හරිය අසහනයටපත් වෙලා මමත් උන්නේ මගේ පුතාට මොන ඉතිරි කාලේ මොන දෙයක් වෙයිද කියලා අහම්බෙන් වගේ මේ හසන් කවුද? ડોක්ටර් ජීවනීය හසන්ත වෛද්‍යතුමිය අපිට මේ රූපවාහිනියෙන් තමයි අපි දැනගත්තේ. දැනගත්තු ඉඳලා සතියක් යන ඉස්සෙල්ලා අපි ડોක්ටර් මුණ ගැහිලා දරුවගේ විස්තර කියලා ඊට පස්සේ ડોක්ටර්ගෙන් පුදුම විදිහේ සහනයක් මගේ දරුවට ලැබුණේ. මට ඇත්ත වශයෙන්ම ડોක්ටර්ට කියන්න වචන නැහැ. මං කියන්නේ ડોක්ටර් තවත් නිරෝගී සම්පත් ડોක්ටර් ලැබිලා ඒ සම්පත තමයි උතුම් දීර්ඝායුෂ ලැබීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.